අයිබෝවන් තාක්ෂණික ලෝකයේ විප්ලවීය හැරවුම් ලක්ෂයක් පසයට එකතුන් ගෙනෙන අලුත් වීඩියෝ එකකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන වීඩියෝ එකෙන් කොහොමද සෙලාන් බැංක් ඇප් එකේ ගනුදෙනු කරන්න කියලා. ඉතින් මුලින්ම ඔයාලා www.ceylon.lk කියන වෙබ්සයිට් එකට යනවා. ඔයාලගේ ෆෝන් එකේ හරි PC එකේ හරි වෙබ් බ්‍රවුසර් එකකින්. ඉතින් ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ Ceylon එකේ හෝම් පේජ් එක මෙතන ලෝඩ් වෙනවා. මෙතන උඩ දකුණු කෙළවරේ තියෙනවා ඔයාලට ඔන්ලයින් බැංකින් ලොගින් කියලා. මෙතනින් ඔයා පර්සනල් කියන එකට ක්ලික් කරගන්න. ඉතින් ඔයාලට පේන ඇති මේ විදිහට මෙතන පර්සනල් කෝපරේට් සහ පර්සනල් රෙජිස්ටර් කියලා තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් මෙන්න මේ උඩම තියෙන පර්සනල් කියන එකට ක්ලික් කරගන්න. මෙතන පර්සනල් කියන එකට ක්ලික් කරගන්න ඊළඟට ඉතින් ඔයාලා ඊළඟට මේ විදිහට login page එකට අරන් යනවා. මෙතන ඔයාලට පුළුවන් පහලින් බලා ගන්න මේ username password login කියන තැනට යටින් forget password එකකට යටින් don't have internet banking register කියලා රතු පාට බටන් එකක් ඔයා ඒ බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මෙතන වෙබ් browser එකක් භාවිත කරලා යන්න. මෙන්න මෙතනින් register කියන බටන් එක උඩ මම දැන් ක්ලික් කරගන්නවා. මේ පහලින් තියෙන ඉතින් ඊළඟට ඔයාලගේ පුළුවන් NIC නම්බර එක සහ account number එක දීලා verify me කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් එතනින් පස්සේ ඔයාලගේ email එකට සහ phone number එකට කෝඩ් එකක් එනවා OTP කෝඩ් එක. මෙතන NIC සහ මෙන්න මේ account number කෙනෙක් උඩ ක්ලික් කරලා පස්සේ ඉතින් ඒ එන කෝඩ් එක දීලා ඔයාලට පුළුවන් ඊළඟ ස්ටෙප් එකේදී ඉස්සරහට යන්න. දැන් මම මෙතන verify me කියන බටන් එක උඩ ක්ලික් කරගන්නවා. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මෙතනින් OTP කෝඩ් එක ගහලා submit කරගන්න. මෙතනදී ඔයා ඉක්මනට කෝඩ් එක ගහගන්න. මොකද තප්පර 360ක් තමයි වැලිඩ් වෙන්නේ. ඔයාලගේ email එකට සහ phone number එකට දෙකටම කෝඩ් එක එනවා. හරි. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන ටික් දෙකම දාලා ඊළඟ ස්ටෙප් එකට යන්න. උඩත් තියෙනවා ඔයාලට පේනවා ඉතින් ටික් බොක්ස් එකක් යටත් තියෙනවා ටික් බොක්ස් එකක්. මේ දෙකේම දාලා ඔයාලට පුළුවන් පහලින් තියෙන මෙන්න මේ proceed කියන බටන් එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න. අනිවාර්යයෙන්ම මේ ටික් දෙක ඔයා දාන්න මේ අවස්ථාවේදී. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් හොඳ user ID එකක් දෙන්න. ඔයාගේ නම දීලා අංකයක් දෙන්න ස්පේස් තියන්න නැතුව ඊට පස්සේ හොඳ password එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ නැවතත් ඒ password එකම දෙන්න පුළුවන් නැවතත්. ඊට පස්සේ පහලින් ඔටෝම ඔයාගේ mobile number එක සහ account number එක අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඊට පහළ ටිකක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ සිකියුරිටි ක්වෙස්චන් එකක් අහනවා. ඔයාලා මේකට මතක හිටින සිකියුරිටි ක්වෙස්චන් එකක් දෙන්න. ඔයාලගේ සොරතලාගේ නම හෝම් ටවුන් එක සහ ෆස්ට් ජොබ් එක වගේ තමයි මෙතෙන්දී අහන්නේ. ඉතින් මේවට ඔයාලට මතක හිටින ආන්සර් දෙන්න පුළුවන්. ඊට පස්සේ කැප්චර් එකේ තියෙන ටෙක්ස්ට් එකත් පහලින් ටයිප් කරලා ඔයාලට පුළුවන් රෙජිස්ටර් now කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් App Store එකෙන් හරි Google Play Store එකෙන් හරි ඔයාලගේ Ceylon Bank app එක download කරගෙන login වෙන්න. ඔයාලගේ කලින් දීපු username එක සහ password එක දීලා. ඉතින් මෙතනදී app එක හදාගන්න තේරෙන්නේ නැති අය මොකක්ද ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාගේ ළඟම තියෙන බැංක් එකට ගිහිල්ලා පුළුවන් මේ online banking app එක හදාගන්න. ඔයා අනිවාර්යයෙන්ම ළඟම තියෙන Ceylon bank එකට ඇද්දී ඔයාලගේ identity card එක අරන් යන්න අමතක කරන්න එපා. ඔයාලට පුළුවන් ළඟම තියෙන බැංක් එකට ගිහිල්ලා Ceylon bank app එක හදාගන්න. මෙතනදී ඔයාලට කරන්න කිසි දෙයක් නැහැ. ඔයාලට කරන්න තියෙන්නේ staff එක එක්කෙනෙකුට කියන්න Ceylon bank app එක හදලා දෙන්න කියලා. ඉතින් මෙතනදී ඔයාලගේ register කරලා නැත්නම් phone number එක සහ email එක ඔයාලා ඒකත් එතනදී කියන්න. මගේ account එකට phone number එකයි email එක රෙජිස්ටර් කරලා දෙන්න කියලා. එදින එක්ක ෆෝම් එකක් දෙයි නැත්නම් ඔයාලට ලියුමක් කරලා දෙන්න වෙයි. මගේ මේ account number එකට වගේ මේ පහත සඳහන් email එක සහ phone number එක link කරලා දෙන්න කියලා. ඉතින් ඒ ලියුම හරිය එහෙම නැත්නම් ඒ ලබා දෙන application එක හරිය fill කරලා ඔයාලට internet banking වලට අදාළ step එක මුලින්ම කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා start pack කෙනෙකුට දෙන්න මට app එක හදලා දෙන්න කියලා. ඉතින් ඒ app එක හදලා දුන්නාට පස්සේ ඔයාලට පුළුවන් මම මේ කියලා දෙන step ටික හරහා නිවැරදිව ගිහිල්ලා Ceylon bank account එකක් හරහා ගණිතනු කරන්න සහ app එකේ අනිකුත් වැඩි විස්තර බලා ගන්න. ඉතින් මෙතනදී කියන්න ඕනේ මම කොටස් වශයෙන් මේ වීඩියෝ එක කරලා තියෙන්නේ. ඉතින් මෙතනදී වල අනවශ්‍ය කොටසක් තියෙනවා ස්කිප් කරලා බලලා ඉස්සරහට ඒ කොටස විතර යන්න පුළුවන්. ඉතින් මෙතනදී මම සල්ලි ට්‍රාන්ස්ෆර් කරගන්න තැන ඉඳන් මේ app එකේ හැම ඩීටේල්ස් එකක්ම කතා කරනවා. ඉතින් ගොඩක් වැදගත් වෙයි කියලා හිතනවා වීඩියෝ එක. ඒ වගේම තමයි කියන්න ඕනේ අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහලින් subscribe කරලා නැත්නම් subscribe කරලා ඉතින් මේකට වීඩියෝ එක like කරලා දාන්න. වීඩියෝ හොඳයි කියලා හිතනවා ඔයාලගේ අදහස comment එකක් දාන්න. ඒ වගේම තමයි ඉස්සරහට මොනවා හරි වීඩියෝස් ඕන ඒවත් පහලින් comment කරලා එකතු වෙන්න. ඉතින් එන කතා කරා ඇති අපි යමු වීඩියෝ එකට. මේ app එක සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් Ceylon head office එකේ මම number එක description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ හරහා සම්බන්ධ කරගෙන ඔයාලට ඔයාලගේ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඉතින් අපි දැන් කතා කරමු මේ app එකේ කොහොමද වැඩ කරගන්නේ කියලා. මුලින්ම මෙන්න මෙතන මේ ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ක්ලික් කරගත්තට පස්සේ අපිට මුලින්ම බලා ගන්න පුළුවන් fund transfer කියන option එකක් තියෙනවා. ඉතින් ඔයා ඒ fund transfer කියන option එකට ගියාට පස්සේ ඔයාලට මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම කියන්න ඕනේ මේකේ fund transfer කරගන්න ක්‍රම දෙකක් තියෙනවා දැනට. ඒ කියන්නේ ඔයාලගේ account එකකින් ඔයාලා account එකට පො. උදාහරණයක් විදිහට Ceylon එකේ ඔයාගේ 0.01 කියලා account එකක් තියෙනවා නම්
ඒ account එකෙන් 0.2 කියන account එකටත් එවන්න නැත්නම් 0.2 කියන account එකෙන් 0.1 කියන account එකටත්. ඒ කියන්නේ ඔයාගේම savings සහ current account. ඒ කියන්නේ ඉතිරි කිරීමේ හා ජංගම ගිණුම් අතර මුදල් transfer කරගන්න පුළුවන්. ගොඩක් දුරට current account කියන්නේ check පොතක් තියෙන accounts කිව්වොත් මම නිවැරදි කියලා හිතනවා. ඉතින් අපි දැන් බලමු මුලින්ම අපේ accounts අතර කොහොමද සල්ලි transfer කරගන්නේ කියලා. ඉතින් මුලින්ම ඔයාලට from කියන එක උඩ click කරගන්න පුළුවන්. from කියන එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ list වල තියෙන accounts මොනවද කියලා. ඉතින් දැනට මගේ මේ තැනදී account 4ක් තියෙනවා. current account එකක් සහ savings account 3ක් විදිහට. ඉතින් මම දැන් මුලින්ම ඔයාලට මගේ account එකකින් නැවතත් මගේ account එකකටම සල්ලි දාගෙන පෙන්නන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ඔයාලා කැමති account එකක් select කරගන්න. ඉතින් මුලින්ම from කියන එක උඩ select කරද්දී ඔයාලගේ අනිවාර්යයෙන්ම සල්ලි තියෙන account එක වෙන නැත්නම් ඔයා සල්ලි අඩු වෙන account එක. ඔයාගේ සල්ලි අඩු වෙන්න ඕනි account එක select කරන්න. මෙන්න මෙතනින් මම මේ විදිහට select කරගන්නවා එක account එකක්. ඊළඟට ඔයාලට පුළුවන් 2 කියන account එකට click කරගන්න. 2 කියන්නේ ඔයා සල්ලි යවන account එක. ඒ කියන්නේ ඔයාගේ සල්ලි යවන්න ඕන account එක තමයි ඔයා 2 එක විදිහට click කරගන්න ඕනි. ඉතින් මම මෙතනින් දැන් 2 කියන එකට click කරගන්නවා. 2 කියන එකට click කළා මගේ මේ විදිහට මම account එකක් දෙනවා. ඊට පස්සේ සල්ලි යවන්න ඕනේ මුදල ඔයාලට මෙතන enter amount කියලා තැනින් type කරගන්න පුළුවන්. හරි මම මේ විදිහට රුපියල් 500ක් transfer කරන් පෙන්නන්නම් ඔයාලට. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් පහලින් බලගන්න your reference කියලා තැනක් වෙන මෙතන. ඒ your reference කියන්නේ ඔයා මොකටද සල්ලි දාන්න කියලා. ඔයා සල්ලි දාන හේතුව මෙතනදී දාන්න පුළුවන්. මම මෙතනදී light bill කියලා තමයි දාන්නේ. ඉතින් ඔයත් ඔයාගේ account එකෙන් අනිත් account එකට සල්ලි transfer කරගන්න හේතුව මෙතනින් type කරගන්න පුළුවන්. type කරලා ඔයාලට පුළුවන් proceed to pay කියන එක උඩ click කරගන්න. මෙතනදී හේතුවක් නැත්නම් ඔයාලට පුළුවන් online කියලා වගේ දීලා proceed to pay කියන බටන් එක උඩ click කරගන්න. ඊට පස්සේ මේ විදිහට ටිකක් වෙලා යනවා මේ විදිහට load වෙනවා වලට බලා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ account details එකයි ගානයි හරිද කියලා බලන්න ඕනේ. ඒ හරිද කියලා බලලා නැවතත් ඔයාලට පුළුවන් පහලින් confirm කියන බටන් එක උඩ click කරගන්න. මේ දුරගේ සල්ලි transfer වෙලා වුණා කියලා තියෙනවා සාර්ථකව. ඉතින් මේ විදිහට තමයි ඔයාලගේ account එකක් අතර සල්ලි transfer කරගන්නේ. ඉතින් ඊළඟට අපි කතා කරමු ඔයාගේ account එකෙන් වෙනත් account එකකට කොහොමද සල්ලි transfer කරගන්නේ කියලා. මම මෙතනින් done කියන බටන් එක උඩ click කරගන්නවා. ඉතින් විශේෂයෙන්ම මෙතනදී කියනවා ඔයාලට මෙතනදී receipt එක වගේ share කරගන්න ඕනේ වෙයිනේ. ඒ කියනවා සල්ලි දාපු receipt එක සමහර විට ඔයාටම ඕනේ වෙයි නැත්නම් ඔයාගේ යාළුවෙකුට හරි යවන්න වෙයි. ඒ වෙලාවට පුළුවන් මෙතන share බටන් එක උඩ click කරගන්න. මේ share බටන් එක click කරේ ගමන් මේ විදිහට ඔයාගේ contact details ටික pop up වෙනවා. ඉතින් ඕනම app එකක් කරා ඊළඟට ඔයාලගේ ඕනම chat app එකක් කරා ඔයාලට මේකේ receipt එක PDF එක විදිහට යවන්න පුළුවන් අදාළ යවන්න ඕනි පුද්ගලයාට. හරි. ඉතින් මම මෙතෙන් දැනට done කියන බටන් එක උඩ click කරගන්නවා. ඊළඟට අපි කතා කරමු ඔයාලා account එකෙන් කොහොමද වෙන account එකකට සල්ලි transfer කරන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් fund transfer කියන option එකට යන්න නැවතත් ගිහිල්ලා ඔයාලට පුළුවන් from account එකෙන් ඔයාගේ සල්ලි අඩු වෙන්න ඕන account එක මොකක්ද කියලා select කරගන්න. මම මෙතනින් from account එකෙන් මගේ සල්ලි අඩු වෙන්න ඕන account එක මේ විදිහට select කරගන්නවා. ඊළඟට ඔයාලා සල්ලි යවන්න ඕන account එකට click යවන්න ඕන account එකට යන්න නම් ඉස්සරහට මෙන්න මෙතන මේ 2 කියන තැන click කරගන්න. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් ඔයාලගේ account එකට යවන්න. ඉතින් ඊට අමතරව පුළුවන් ඔයාලට register කරලා තියෙන ඔයාලගේ accounts වලට යවන්න. ඉතින් මෙතනදී register කරලා තියෙන accounts තමයි මගේ මේ ටික. ඉතින් ඔයාලට මෙතන accounts number එකක් නැත්නම් ඔතට ඔයාලට පුළුවන් අලුතින් add කරගන්න. පහලින් තියෙන මෙන්න මෙතන new beneficiary කියලා. ඔයාලා පහලින් new beneficiary කියන කොට click කරගන්න. හරි. ඉතින් ඊට පස්සේ ඔයාලට වැදගත්ම details ටික මෙන්න මේ විදිහට අහනවා. මුලින්ම ඔයාලා සල්ලි යවන bank එක තෝරන්න. ඉතින් මෙතනදී Ceylon bank තමයි default select වෙලා තියෙන්නේ. ඉතින් මේ bank list එකේ ඕනම bank එකක් ඔයාලට select කරගන්න පුළුවන්. ඉතින් මම bank කීපයක් කියන මේ විදිහට Amana bank, Bank of Ceylon, ඒ වගේම තමයි මෙතන commercial bank තියෙනවා DFCC සහ Dialog Finance HNB වගේ ගොඩක් bank තියෙනවා. ඉතින් ඔයාලට මෙතනදී ඔයා සල්ලි යවන්න බලාපොරොත්තු වෙන bank එක තෝරගන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට හිතන්න ඔයාලගේ යාළුවෙකුට හරි ඥාතියෙකුට හරි නැත්නම් නෑදෑයෙකුට හරි හිතවතෙකුට හරි යවනවා කියලා. එතකොට එයාලගේ අනිවාර්යයෙන්ම bank එක මොකක්ද කියලා අහන්න. ඉතින් මම මෙතනදී දැනට මෙන්න මේ විදිහට ඔයාලට නිකන් මම ඇඩ් කරලා පෙන්නන්නම් බැංක් එකක්. හරි. මම මෙතන දෙනවා Nation Trust Bank කියන එක. ඊට පස්සේ පුළුවන් ඔයාලගේ account card type කියන තැන accounts කියන එක තෝරන්න. මෙතනදී ගොඩක් දුරට card එකකටත් payment එක කරන්න පුළුවන්. නමුත් මම recommend කරනවා ඔයාලා account එකකට සල්ලි transfer කරගන්න කියලා. ඉතින් ඊළඟට මෙතනදී account name එක අහනවා. ඒ කියන්නේ ගිණුම IT කරුගේ නම. ඉතින් ගිණුම IT කරුගේ නමත් ඔයාලට මෙතනදී මේ විදිහට type කරගන්න පුළුවන්. හරි. ඉතින් මම ඊළඟට ඔයාලට පේන account number එක සහ name එක type කරගත්තා. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් proceed කියන බටන් එක උඩ click කරගන්න. ඉතින් proceed කියන බටන් එක උඩ click කරලා ඉස්සරහට යන්න තමයි තියෙන්නේ. මගේ දැනටම මේ account එක already register නිසා මට ආයෙ add කරගන්න බෑ. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාලට පුළුවන් මෙතනින් proceed බටන් එක දීලා ඉස්සරහට යන්න. ඉතින් ඔයාලගේ දැනටමත් already save වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් back කරලා ඔයාලගේ මෙතනින් අදාළ account එක තෝරගන්න.
ඉතින් මම මෙතනින් මගේ අදාළ account එක තෝරගන්නවා. ඉතින් තෝරගෙන ඉස්සලා පරිදිම ඔයාලගේ ගාණ සහ රෙෆරන්ස් එක මෙතනට දෙන්න පුළුවන්. ඉතින් මං කියවනේ බෙනිෆිෂරි රෙෆරන්ස් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් එහෙම බෙනිෆිෂරි රෙෆරන්ස් කියන්නේ ඔයා සල්ලි යවන හේතුව ඔයා මොකකටද යවන්නේ කියලා මෙතනින් දෙන්න. ඊට පස්සේ your රෙෆරන්ස් එකටත් ඔයා සල්ලි යවන හේතුවම දෙන්න. ඒ කියන්නේ උඩ හේතුවම. ඉතින් ඊළඟට පුළුවන් ඔයාලගේ ප්‍රොපෝස් එක මොකද්ද ඒත් හේතුව කියලා දෙන්න. මෙතනින් මෙන්න මේ විදිහට තියෙනවා පේමන්ට් ලිස්ට් එකක්. ඉතින් එතනින් ඔයාලගේ මොකද්ද හේතුව කියලා බලලා දෙන්න පුළුවන්. මම ගොඩක් දුරට සේවිංස් කියන එක තමයි දෙන්නේ. එහෙනම් නැත්නම් ඔයාලගේ බිස්නස් මොනවාරි සේල්ස් එකක් නම් මේතන තියෙන සේල්ස් ඇන්ඩ් බිස්නස් ටර්න්ಓවර් කියන එක හරි ඔයාලගේ අදාළ කැටගරි එකකින් තියෙන තෝරලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඉතින් මේ විදිහට for business කියලා දීලා මෙන්න මෙතන ඉනුත් මම sales and business turnover කෙනෙකුට දීලා. ඉතින් ඊළඟට ඔයාලට මෙන්න මෙතන proceed to pay button එක උඩ ක්ලික් කරලා ඉස්සරහට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා අහනවා මෙන්න මෙතනදී transaction එක confirm කරන්න කියලා මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ account number එක නිවැරදිව දෙතුන් පාරක් හරිද කියලා බලලා බලන්න පුළුවන්. okay button එක උඩ ක්ලික් කරලා මෙන්න මෙතන පහලින් තියෙන confirm button එක උඩ ක්ලික් කරගන්න. ඔයාලා අනිවාර්යයෙන්ම account number එක සහ ගාණ හරිද කියලා බලා ගන්න. ඉතින් ඒ බලලා බලන්න පුළුවන් confirm button එක දීලා ඉස්සරහට යන්න. ඉතින් payment එක සාර්ථක වුණා කියලා තියෙනවා. ඉතින් මෙතනදී ඔයාලා මේ ඕනනම් ඔයාලට පුළුවන් receipt එක මෙතනින් share කරගන්න. receipt එක share කරලා ඔයාලගේ ඕනම chat app එකක් කරා අදාළ receipt එක යවන්න ඕන පුද්ගලයාට ඔයාලට මෙතනදී receipt එක යවන්න පුළුවන්. ඉතින් මම මෙතන share button එක click කරලා ඔයාලට යවලා පෙන්නන්නම්. ඉතින් ඔයා share button එක click කරලා ඊට පස්සේ මේ විදිහට WhatsApp එකේ මම ඔයාලට open කරලා පෙන්නනවා. ඉතින් මෙතන ඔයාලා ඊළඟට පහලින් send button එක මෙන්න මෙතන කොළ පාට button එක දීලා send කරගන්න පුළුවන් අවශ්‍ය නම්. ඊළඟට වැදගත්ම දෙයක් තමයි bill payment එක. ඉතින් ඔයාලගේ ඕනම bill එකක් මෙතනින් payments කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයාලට පුළුවන් මෙතනදී make a payment කියන button එක උඩ click කරගන්න පහලින්. ඉතින් මගේ දැනට register වෙලා තියෙන payments ටික උඩින් පෙන්නනවා. ඉතින් මම මෙතන දැන් පහලින් make a payment කියන button එක උඩ ඔයා click කරගන්න. ඉතින් මේ විදිහට payments කරගන්න පුළුවන් platform මොනවද කියලා තියෙනවා. විදුර බල බන්ඩල් ඊට පස්සේ සෙලින්කෝ ලයිෆ් ඊට පස්සේ සිපෙට්කෝ ඩයලොග් විතර මේ විතර මොබයිල් ටෙලිවිෂන් ෆික්ස් සොලියුෂන් කියලා තියෙනවා. ඊට පස්සේ ක්ලික්මි ලෙකෝ එක මොබයිල් ඔය කියන්නේ මොබිටෙල් එකට සහ මේ විදිහට අනිකුත් තවත් අපේ ඉලෙක්ට්‍රික් බෝඩ් එක SLT එක වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මේ ඕනම එකට ඔයාලට මෙතනදී පේමන්ට් කරගන්න පුළුවන්. ඉතින් මම දැන් උදාහරණයක් විදිහට ඔයාලට අපේ ලයිට් බිලක් ගෙවලා පෙන්නන්නම්. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් CV කෙනෙක් උඩ ක්ලික් කරගන්න. මේක උඩ ක්ලික් කරගෙන මෙතනින් මුලින්ම select account කියන එක උඩින් ඔයාලගේ සල්ලි අඩු වෙන්න ඕන account එක මොකක්ද කියලා select කරගන්න. මම මෙතනදී මෙන්න මේ විදිහට මගේ සල්ලි තියෙන account එක select කරගන්නවා. හරි. ඉතින් ඊළඟට මෙතන ඔයාලට උඩින්ම පේනවා ඇති pay name කියලා. ඉතින් එතනදී විදුලි බිල් ගිණුම එහෙම නැත්නම් ඔයාලා අදාළ යවන බිලට අදාළ ගිණුමේ අයිතිකරුගේ නම ගහන්න පුළුවන්. ඊට පස්සේ account number කියන එක උඩ ඔයාලට පහලින් පේන ගිණුම ඔයාලගේ විදුලි ගිණුම් අංකය හරිය නැත්නම් අදාළ බිලට අදාළ ගිණුම් අංකය ගන්න පුළුවන්. ඊට පස්සේ amount එක ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා කීයක්ද දාන්නේ කියලා. ඊට පස්සේ reference එක මම ඉස්සෙල්ලා කියනවා සල්ලි දාන හේතුව කියලා. මෙතන ඔයාලට light bill හරිය නැත්නම් ඔයාලගේ අදාළ bill වර්ගය මොකක්ද කියලා type කරලා proceed to pay button එක උඩ click කරගන්න. එහෙම click කරගත්තට පස්සේ validating කියලා please wait කියලා මේ විදිහට button එක pop වෙනවා. ඉතින් මේ විදිහට තවත් pop up එකක් load වෙනවා. ඉස්සරහටත් ඔයාලට මේක register කරලා තියාගන්න ඕන. අර ඔයාලට මම ඉස්සෙල්ලා screen එකේ පෙන්නුවේ මගේ register කරගත්ත list එක උඩින් පෙන්නනවා කියලා. අන්න එතන ඔයාලට මේක බලා ගන්න ඕනි නම් ඔයාලට පුළුවන් yes කියන එක දෙන්න. ඒ yes කියන button එක දුන්නොත් ඔයාලට එකින් එකට අතින් type කර කර ඉන්න දෙයක් නැහැ. select කරලා ගාන ගහලා ඉස්සරහට payment එක කරන්න තමයි තියෙන්නේ. මම දැන් මෙතනදී no කියන එක දෙනවා. ඔයාලට අවශ්‍ය නම් මෙතනදී register කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ ඔයාලා details ටික නිවැරදිද හරිද කියලා බලලා මේ confirm button එක උඩ click කරගන්න. ඉතින් ඊට පස්සේ අංක 6ක වගේ OTP එකක් එනවා ඔයාලගේ register කරපු phone number එකට. ඉතින් ওই code එක ඔයාලට මෙතනින් type කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනින් දැන් code එක දීලා done දෙනවා. ඊට පස්සේ ඔයාලගේ payment එක සාර්ථක වුණා බලා ගන්න පුළුවන්. මේක screenshot එකක් ගහන්න බැරි වෙයි ගොඩක් දුරට ඔයාලට පුළුවන් WhatsApp එකේ ඔයාගේම number එකට දාලා වගේ receipt එක ස්ක්‍රීන්ෂොට් එකක් අය ගහලා තියාගන්න. මොකද ලයිට් බිල හදිස්සියට වැටලා තිබෙන්නේ නැත්නම් ඔයාලට බැංක් එකට කතා කරලා මෙන්න මෙතන මේ trans ID එකයි මෙතන තියෙන ඒ ඩීටේල්ස් ටිකට ටයිම් එකට ડેට් එකට අනුව ඔයාලට කෝල් සෙන්ටර් කතා කරලා විස්තර ටික දැනුවත් වෙලා ඔයාලගේ පේමන්ට් ගුණ නැත්නම් ඒ ගැන වැඩි විස්තර දැනගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යයෙන්ම ස්ක්‍රීන්ෂොට් එකක් වගේ ඔයා ගහලා තියාගන්න. මෙතන share button එක දීලා WhatsApp එකේ වෙන නම්බර් එකකට share කරලා ඒක ස්ක්‍රීන්ෂොට් එක අනිවාර්යයෙන්ම ඔයා තියාගන්න. එතනදී මම අනිත් bill payments කරගන්න විදිය කියලා දෙන්නේ නැහැ. මේ විදියටම තමයි කරගන්න තියෙන්නේ. ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පහලින් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එතනින් එහාට ගැටලුවක් තියෙනවා නම් මම සෙලාන් බැංක් head office නම්බරේ description එකේ දාලා තියෙනවා. ඒක හරවාට පැය 24 ඕන වෙලාවක සම්බන්ධ වෙලා ඔයාලගේ ගැටලුව නිරාකරණය කරගන්න පුළුවන්. ඉතින් මම ඊළඟට කියලා දෙන්නම් ඔයාලට ස්ටෑන්ඩින් ඕඩර් එකක් කියන්නේ මොකක්ද කියලා. කියලා දෙන්නම් ස්ටෑන්ඩින් ඕඩර් එක කොහොමද කරගන්නේ කියලා. මේක ගොඩක් අයට වැදගත් නැති වෙයි. එහෙමයි ඉස්සරහට skip කරලා වීඩියෝ එක යන්න පුළුවන්. ඉතින් මෙතනින් ස්ටෑන්ඩින් ඕඩර් කියන එක උඩ ක්ලික් කරලා from account එකේ ඔයාලගේ අදාළ සල්ලි කැපෙන්න ඕන account එක තෝරන්න. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් මොකද්ද
ස්ටෑන්ඩින් ඕඩර් නේම් එක මම සැලරි කියලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ඇඩ් බෙනිෆිෂරි කෙනෙකුට ගිහිල්ලා රෙජිස්ටර් කරගන්න ඕනේ. ඔයාලට මුලින්ම සල්ලි යවන්න ඕනි බෙනිෆිෂරි. හරි. මම මෙතනින් මගේ account එකකට දාගන්නවා. දාගෙන ඔයාලට පුළුවන් පටන් ගන්න ඕනි දවස කවද්ද කියලා මෙන්න මෙතනින් ඔයාලට දෙන්න පුළුවන්. මම මෙතනින් අද දවස දාලා මේ ෆ්‍රීකවෙන්සි කියන එකෙන් ඔයාලට පුළුවන් බලා ගන්න දිනපතාද සතිපතාද මාසපතාද කියලා අපි විදිහට දෙනවා. මම එතනින් වීක්ලි කියන එක දීලා ඔයාලට පුළුවන් පටන් ගන්න දිනේ සහ අවසාන වෙන දිනේ දෙන්න. ඉතින් මේ විදිහට දීලා ඔයාලට amount එක ගහලා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මෙතනදි එතකොට ඔයාලගේ ස්ටෑන්ඩින් ඕඩර් එක කියන්නේ ස්ථාවර නියෝගය අදාළ කාල සීමාව තුළ කීප වරක් ගෙවන්න ඕනේ නම් කීප වරක් ඔයාලට මෙන්න මෙතනින් වෙනස් කරලා ගෙවන්න පුළුවන්. ඉතින් මේක මම ගොඩක් දුර විස්තර කරන්නේ නැහැ. මේක ගොඩක් අයට වැදගත් වෙන්නේ නැති නිසා. ඉතින් ඊළඟට මම කියලා දෙනවා කොහොමද ස්ථාවර තැන්පතක නැත්නම් ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනේ කියලා. ඉතින් මෙතනදී තාම ලේසි ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඉස්සර නම් කොළපොරෝ බැංක් එකට යන්න ඕනේ අස්සන් කර කර. ඉතින් දැන් ඔයාලගේ ෆෝන් එකෙන්ම FD එක දාගන්න පුළුවන්. මේ view plans කියන එකට ගියොත් එහෙම සෙලන් බැංක් වෙබ්සයිට් එකට යනවා රේට්ස් පිළිබඳව ටේබල් එක අපිට මෙන්න මේ විදිහට පෙන්නනවා. ඉතින් මෙතනින් ඔයාලට පුළුවන් රේට්ස් පිළිබඳව අවබෝධයක් ලබා ගන්න. හරි. ඉතින් මම මෙතනින් දැන් open new fixed deposit කියන බටන් එකට ක්ලික් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ සල්ලි තියෙන, ඒ කියන්නේ ඩෙබිට් වෙන්න ඕන account එක මොකක්ද කියලා තෝරන්න. මම මෙතනින් account එකක් තෝරනවා. ඊට පස්සේ amount එක ඔයාලට රුපියල් 25 වෙන ඕනම ගාණක් දෙන්න පුළුවන් විදිහට දෙනවා. duration එක මම මාසයක් කියලා දෙනවා. ඊට පස්සේ මෙන්න මෙතනින් ඔයාලට renewal method එක මොකක්ද කියලා අහනවා. ඒ renewal method එකේ capital only කියන ඔයාලගේ සල්ලි විතරයි renew වෙන්නේ. ඒ කියන්නේ අලුත් වෙන්නේ. ඔයාලා මාසෙන් එහාට දානවා නම් තමයි මේක ගොඩක් දුරට වැදගත් වෙන්නේ. එකට වඩා දානවා නම් ඔයාලට පුළුවන් මේ renewal method එක වෙනස් කරගන්න. ඉතින් capital only කියන්නේ ඔයාලා දාන මුදල විතරයි මෙතනදී renew වෙන්නේ. ඒ කියන්නේ අලුත් වෙන්නේ. ඔයා උදාහරණයක් විදිහට හිතනවා මාස 3කට රුපියල් 5000ක් දැම්ම කියලා. අපිට 5000ක් දාලා 5100ක් ආවොත් පොලිය විදිහට ඔයාලට මේක මාසෙකට ඕන රුපියල් 5000 විතරක් ආය FD එක නැත්නම් ස්ථාවර තැන්පතුර වැටෙන්න හදන්නත් පුළුවන්. ඉතින් ඊට අමතරව ඔයාලගේ පොලිය සහ මුදල කියන දෙකම. ඒ කියන්නේ කැපිටල් එකයි ඉන්ට්‍රස්ට් එකයි දෙකම ඔයාලට මෙතනදී ස්ථාවර තැන්පතුර දාලා මාසෙන් මාසෙට අලුත් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක් දුරට ඔයාලා මෙතනදී මම රෙකමන්ඩ් කරනවා මාසෙකට වඩා දානවා නම් ඔයා මේ කැපිටල් and ඉන්ට්‍රස්ට් කියන කොට ක්ලික් කරලා ඉස්සරහට යන්න. ඉතින් ඊළඟට මේ loans කියන section එකට ගියොත් ඔයාලට loan එකක් ගන්න පුළුවන්. loan එකක් කියන්නේ ඔයාලා ගොඩක් දුරට FD එකක් වගේ දාලා තියෙනවා. ඒකට against loan එකක් ගන්න පුළුවන්. ඉතින් ඒක මම ඔයාලට මෙතනදී කියලා දෙන්නේ නැහැ. මොකද loan සම්බන්ධ දෙයක් තියෙනවා නම් ඔයාලා direct bank එකට ඔයාලගේ ළඟම තියෙන ගිහිල්ලා කතා කරගන්න පුළුවන්. ඉතින් ඒක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔයාලට. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් ඔයාලගේ current account එකක් තියෙනවා නම් check book එකක් request කරන්න. ඉතින් ඊළඟට ඔයා මෙතනින් select කරගන්න ඕන ඔයාලගේ current account එක කියන්නේ check පොත් තරහා ගනුදෙනු කරන්න පුළුවන් ජංගම ගිණුම් විතරයි. ඉතින් ඔයාලට මෙතනින් ජංගම ගිණුමක් තියෙනවා නම් ජංගම ගිණුම තෝරගන්න පුළුවන්. ඊට පස්සේ තෝරලා ඔයාලට අහනවා කොළ කීයක පොතක්ද ඕනි කියලා. මුලින්ම අපිට දෙන්නේ කොළ 25ක පොතක්. ඉතින් මම මෙතන කොළ 25ක් දෙනවා. ඊට පස්සේ ඔයාලට check book කීයක් ඕනද කියලා දෙනවා. check පොත් එකයි. ඉතින් ඊළඟට ඔයාලට පුළුවන් dispatch method එක ඔයාලා bank එකෙන් collect කරගන්නවා. එහෙම නැත්නම් තැපෑල හරහා ඔයාලට එවන්නද කියලා තියෙනවා. ඉතින් ඔයාලට එතන අදාළ එක දීලා ඔයාලට අවශ්‍ය විදිහට submit කරගන්න පුළුවන්. ඉතින් මේ schedule payment එකේ තේමයි අර මම ඉස්සෙල්ලා කිව්වා වගේම ඔයාලට payment එක schedule කරලා යවන්න පුළුවන්. ඉතින් ඔයාලට දැන් payment එක schedule කරලා යවන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට හිතමුකෝ අපි අද මම වීඩියෝ එක කරන්නේ උදේ 10ට කියලා. හෙට උදේ 10 වෙදි වීඩියෝ ඔයාලට පේමන්ට් එකක් කරන්න ඕන නම් මෙන්න මෙතනින් පුළුවන්. මෙන්න මෙතන ඇඩ් බටන් එකට ක්ලික් කරලා schedule fund transfer සහ bill payment option දෙකක් තියෙනවා. කියන්නේ bill ගෙවන්න සහ සල්ලි යවන්න පුළුවන්. ඉතින් ඊළඟට මෙතනදී ඔයාලට time එක date එක තෝරලා අර ඉස්සෙල්ලා කිව්වා වගේ එම ඔයාලට payment එක schedule කරගන්න පුළුවන්. ඊළඟට තියෙන්නේ මේ මෙතනින් ඔයාලට branch ATM location මොනවද කියලා තෝරගන්න පුළුවන්. ඊට පස්සේ bank එකට message එකක් මොකක් හරි යවන්න ඕන නම් ඔයාලට ඒකත් කරගන්න පුළුවන්. ඊට පස්සේ contact us page එක කරා ඔයාලට contact කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී message කියන option එක කරා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලට මොකක් හරි විශේෂ දෙයක් දැනුම් දෙන්න ඕන නම් bank එකට message එකක් යවන්න. උදාහරණයක් විදිහට හිතන්න මෙන්න මෙතනින් new message ගිහිල්ලා ඔයාලට subject එක විදිහට මෙන්න මෙතනින් උඩින් මෙන්න මොකක්ද හේතුව කියලා තෝරන්න. ඉතින් subject එක විදිහට තෝරලා ඔයාලගේ ළඟම branch එක තෝරලා content එක තෝරලා ඔයාලා contact කරගන්න පුළුවන් method එක මොකක්ද කියලා අහලා ඉස්සරහට යන්න පුළුවන්. මෙතනදී උදාහරණයක් විදිහට හිතන්නකෝ ඔයාලට bank එකට මොකක් හරි message එකක් දෙන්න ඕන. ඔයාලගේ අපි හිතමුකෝ ATM card එක block කරගන්න ඕන කියලා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයාලට මෙතනදී details ටික දීලා ඉස්සරහට submit කරගන්න පුළුවන්. ඉතින් අද මේ වීඩියෝ එක මේ විදිහට තමයි ඉවරන්නේ. ඉතින් ඔයාලට බැලුවට ගොඩක් ස්තුතියි කියලා කියනකම් මම තවත් මේ වගේ වටිනා වීඩියෝ එකක් හමන බලාපොරොත්තු වෙන අදට සමගන්නවා මේ තාක්ෂණික ලෝකයේ විප්ලවීය හැරවුම් ලක්ෂ්‍ය පසියට YouTube නාලිකාවෙන් තවත් වීඩියෝ එකක් හමුවමු. වල්සේරානම සුබ අනාගතයක්. ජය වේවා. මම පසියට එක් වීඩියෝ එකට